18 වන පරිච්ඡේදය ක්වීන් වික්ටෝරියා මාවතේදී හර්කියුලස් පයිරට් මහතාගේ නම සඳහන් හැඳින්වීමේ පත්‍රිකාවක් තමා වෙත රැගෙන ලැබූ විට ජේම්ස් රයිඩර් මහතා තරමක් මවිත විය. අදාළ නම තමාට හුරු පුරුදු බව ඔහු දැන සිටි නමුත් ඊට හේතුව කුමක්දයි ඔහුගේ මතකයට නොනැගිනි. ඉන්පසු ඔහු තමාටම අර මිනිස්සයනේ යයි සිතාගත්තේය. ඔහු අමුත්තාට ඇතුළු වීමට ඉඩ හරින ලෙස ලිපිකරුවාට දැනුම් දුන්නේය. හර්කියුලස් පයිරට් මහතා ජේත්තුවට හැඳ පැනද සිටියේය. එක අතකින් බස්තමක් ගෙන සිටි ඔහුගේ බොත්තම් කාසයේ ඌයේ මලකි. කරදර කරාට සමා වෙන්න ඕනේ. පයිරට් කීවේය. මම මේ ආවේ ගිසලි මැතිණියගේ මරණය සම්බන්ධයෙන්. ඉතින් ඒ ගැන මොකද? වාඩි වෙන්න සුරුට්ටුවක් බොනවද? රයිඩර් මහතා කීවේය. බොහොම ස්තුතියි ඕනේ නෑ. මම මගේ සිගරට් එකක් බොන්නම්. ඔයාත් කැමති නම් මේන් එකක් බොන්න. පයිරට්ගේ සිහින් දුම් වැටි දෙස රයිඩර් බැරුවේ තරමක් සැකයකිනි. නෑ මමත් මගේ සුරුට්ටුවම බොන්නම්. පොඩ්ඩ බැරි වුණොත් ඔය සිගරට් මට ගිලෙන්න උනත් බැරි නෑ. ඔහු ප්‍රීතිමත් ලෙස අන්නගා සිනාසුනේය. ඉන්ස්පෙක්ටර් දවස් කීපයකට කලින් මෙහි ආවා. සුරුට්ටුව දල්වාගත් පසු රයිඩර් මහතා කීවේය. මේ මිනිස්සු හැම දෙයකටම හොට දානවා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ නෑ. මං හිතන්නේ ඒගොල්ලන්ට තියෙන වැඩේ තොරතුරු හොයාගන්න එක. පයිරට් කීවේය. ඒ වුණාට ඒගොල්ලෝ අපි ගැනත් හිතන්න ඕනේ. ඔහු සිත් පෑරුණු හඬින් කීවේය. අපිත් මිනිස්සුයෝ ව්‍යාපාරිකයෝ හැටියට අපි අපේ තත්ත්වය ආරක්ෂා කරන්න ඕනේ කියලා හිතන්න එපාය. සමහර විට ඔයා ටිකක් හිතනවා වැඩි වගේ. මම ඉන්නේ බොහෝම සංවේදී තත්වයක. රයිඩර් මහතා කීවේය. මම වාඩි වෙලා හිටියේ හරියටම ওই මැරිච්ච ගෑනු මිනිස්සයා ඉස්සරහා. සමහර විට ඒක සැකයට කාරණයක් වෙන්න ඇති. මම වාඩි වෙලා හිටපු තැන ගැන මට කරන්න දෙයක් නැහැ. ওই ගෑනු මිනිස්සයා මරන්න යනවා කියලා දන්නවනම් මම ওই ප්ලේන් එකකටවත් එන්නේ නැහැ. අනේ මන්ද සමහර විට මම එන්නත් ඉඩ තිබ්බා. ඔහු යමක් කල්පනා කරන බව පෙනුනි. ඔයාට බෝට්ටුව පෙරළුණ පැත්ත හොඳ වුණාද? පයිරට් මද සිනහවක් පෑවේය. ඔයා එහෙම කියන කොටත් පුදුමයි. ඇත්තටම හොඳ නරක දෙකම සිද්ධ වුණා. මං කියන්නේ මට ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. මගෙන් තොරතුරු ඉල්ලලා කරදර කරා. මට බලපෑම් කළා. ඇයි මට විතරක්? ඒකයි මම කියන්නේ. ඇයි ඒගොල්ලෝ අර දොස්තර හියුබාට්ට මං කියන්නේ බ්‍රයන්ට් කරදර නොකරන්නේ? දොස්තරලාට තමයි පුළුවන් හොයාගන්න බැරි විෂ වර්ග පාවිච්චි කරන්න. මං අහන්නේ මං කොහොමද සර්ප විෂ හොයාගන්නේ? ඔයා කිය හිටියේ ඔයාට අපහසුතාව ගොඩක් ඇති වුණත් ඔයාට කිසියම් පයිරට් කිව්වේ. ඔව් මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. මම ඔයාට කියන්න ලැජ්ජා වෙන්නේ නැහැ. මට පත්‍ර වලින් පොඩි ගාණක් ලැබුණා. ඇසින්දුට සාක්ෂි කියලා. ඒ වුණාට ඒගොල්ලෝ වැඩි හරියක් ලියලා තිබ්බේ මම දැකපු තේවල් වලට වඩා ඒගොල්ලෝ සිතින් මවාගත් ඒවා. ඒත් ඒවයින් මට ඇති වැඩක් නැහැ. ඇත්තටම කිසියම් අපරාධයක් නිසා බාහිර පුද්ගලයන්ට සිදුවන බලපෑම හරි පුදුමාකාරයි. පයිරට් කිව්වේ. උදාහරණයක් හැටියට ඔයාවම ගන්න. ඔයා බලාපොරොත්තු නොවන මුදලක් ලබා ගන්නවා. සමහර විට ඒ වෙලාවේ හැටියට බොහොම වටිනා මුදලක්. මුදල් කියන දේ ඕන වෙලාවක වටිනවා. රයිඩර් මහතා කීවේය. ඔහු ඇස් කොනකින් පයිරට් දෙස බැලුවේය. සමහර විට මුදලේ අවශ්‍යතාවය තද බල වෙන්නත් පුළුවන්. ඒ හේතුව නිසා මිනිස්සු මුදල් වංචා කරනවා. ඒගොල්ලෝ ව්‍යාජ ගිණුම් සටහන් තියනවා. ඔහු දෑත් වනා නැවත කතා කළේය. නොයෙකුත් පටලැවිලි ඇති වෙනවා. ඕවා ගැන හිත කරදර කරගන්න එපා. රයිඩර් මහතා කීවේය. ඇත්ත නරක පැත්ත ගැන විතරක් හිතන්නේ මොකටද? මේ සල්ලි ටික ඔයාට සහනයක් වෙන්න ඇති. පැරිසියේදී ණයක් ගන්න උත්සාහ කරන්න බැරි වුණ නිසා. තමස කොහොමද ඒක දන්නේ? රයිඩර් මහතා කෝපයෙන් ප්‍රශ්න කළේය. හර්කියුලස් පයිරට් මද සිනහවක් පෑවේය. කොහොම හරි ඒක ඇත්තනේ. ඔව් ඒක ඇත්ත තමයි. ඒත් ඔය කතාව ප්‍රසිද්ධ වෙනවට මම කැමති නෑ. මම කාටවත් කියන්න යන්නේ නෑ අනිවාර්යයි. හරි පුදුමයි. රයිඩර් මහතා කෙඳිරුවේය. පොඩි ගාණක් සමහර වෙලාවට මිනිස්සුෙකුට කොච්චර ප්‍රයෝජනද කියන එක. පොඩි සල්ලි ටිකක් නිසා ලොකු ප්‍රශ්න වලක් බේර ගන්න පුළුවන්. ඒ පුංචි ගාණත් හොයාගන්න බැරි නම් ඒ මිනිහාගේ වටිනාකමෙන් වැඩක් නැහැ. ඔව් හරිම පුදුම වැඩක්. සල්ලි හරි පුදුම දෙයක්. ණය කියන්නේත් පුදුම දෙයක්. එහෙන් බලනකොට ජීවිතය කියන්නේත් පුදුම දෙයක්. ඒ කතාව හරි. ඒක නෙමෙයි. ඔයා මම මුණ ගැහෙන්න ආවේ ඇයි? මේක ටිකක් සියුම් කාරණාවක්. මේක මට අහන්න ලැබුණ දෙයක්. මගේ වෘත්තිය අනුව ඔයා දන්නවනේ ඔයා නෑ කිව්වාට මේ ගිසලිත් එක්ක ඔය ගනුදෙනු තිබිලා තියෙනවා. කවුද එහෙම කියන්නේ? ඕක බොරුවක්. මං කවදාත් ඔය ගෑණි මුණ ගැහිලා නෑ. හැබැයිට පුදුමයක්. ඒක හරි පුදුමයක්. මේක මහා අපහාසයක්. පයිරට් ඔහු දෙස කල්පනාකාරීව බැලුවේය. ඔහු කීවේය. මම මේ ගැන හොයලා බලන්න ඕනේ. මොනවද ඔයා කියන්නේ? මොකාට දෙන්න හදන්නේ? පයිරට් හිස දෙපසට වැනුවේය. තරහා ගන්න එපා. මොකක් හරි වැරදීමක් වෙලා ඇති. මමත් එහෙම හිතනවා. පුළුවන් නම් හොයාගන්න. මම ඔය සල්ලි පොලියට දෙන ගෑනුත් එක්ක පැටලවිලා හිටියා කියලා. සූදුවට ගිහින් නැති වෙච්ච ඉහළ පැලැන්ති ගෑනු තමයි යෝවට යන්නේ. පයිරට් සිටගත්තේය. මම සමාවිල්ලනවා. වැරදි තොරතුරු ගැන ඇහුවට. ඔහු දොරකඩ නතර විය. ඒක නෙමෙයි මම මේ නිකමට අහන්නේ. ඔයා දොස්තර බ්‍රයන්ට් දැන් ටිකකට ඉස්සෙල්ලා දොස්තර හියුබාට් කිව්වේ මොකද?
දෙයියෝ දනි පොඩ්ඩක් ඉන්න බලන්න. ඔව්. මං හිතන්නේ බටනලාව නිසා වෙන්න ඇති. ඔයා දන්නවනේ අර පොඩි කාලේ අහපු කවිය? හියුබර්ට් අම්මගේ බල්ලා. එද්දී ඈ ආපසු සිටියේ ඔහු වයමින් බටනලාව. මේ නම් පැටලෙවන එක මහා පුදුම වැඩක්. ඔව් බටනලාව. මේ වගේ දේවල් වලට මම බොහොම උනන්දුයි. මේ වගේ දේවල් දිහා මනෝවිද්‍යාත්මකව බලන්න මං කැමතියි. මනෝවිද්‍යාව යන වචනය ඇසෙද්දී රයිඩර් මහතා කේන්තියෙන් ගෙරෙව්වේය. ඔහුගේ අදහසට අනුව මනෝවිද්‍යාව යනු ගොඩේ වෙදකමකි. ඔහු පයිරට් දෙස සැකයෙන් බැලුවේය.